නම් ගම් කියන්න පුළුවන් කමක් නෑ. මේ සිදුවීම වෙලා තියෙන්නේ අනුරාධපුර දුෂ්කර ගමක. කතාව මෙහෙමයි. මේ ගම ගොඩක් දුෂ්කරයි වගේම ගොඩක් ලස්සන ගමක්. මේ ගමේ මිනිස්සු හැමෝම වගේ ජීවත් වෙලා තියෙන්නේ ගොවිතැන් කරලා. කතාව පටන් ගන්නේ මේ ගමේ ජීවත් වුණ කාන්තාවක් හදිස්සියේ මිය යාමත් එක්ක. මේ කාන්තාව ජීවත් වෙලා තියෙන්නේ ගමට ගොඩක් දුරින් වෙන්න. ගමේ ඉඳන් වැව පාර දිගේ ගියාම තියෙන පන්සල් වත්ත කියන තැන තමා මේ ගැහැණු කෙනා ඉඳලා තියෙන්නේ. දවසක් උදේම කුඹුරට යන කෙනෙක් තමා දැකලා තියෙන්නේ මේ ගැහැණු කෙනා වත්ත පහළ බිම වැටිලා ඉන්නවා. ඉතින් මේ ගැන ගමේ මිනිස්සු එකතු වෙලා පොලිසිය දැනුවත් කළාම පොලිසිය මේ ගැන විස්තර හොයන්න පටන්ගෙන තියෙනවා. මෙහෙම හොයාගෙන ගියාම මේ මරණය කොහොම වුණ මරණයක්ද කියලා පොලිසියටත් හොයාගන්න පුළුවන් වෙලා නැහැ. ඉතින් පොලිසිය සැක කරලා තියෙන්නේ මේ ගෙදර තියෙන්නේ ගමෙන් ගොඩක් දුරට වෙන්න ලොකු කැලෑවක නිසා අලි පහර දීලා මේ ගෑනු කෙනා මරුණ කියලා. ඉතින් මෙහෙම කාලේ ගෙවිලා යනවා. වෙනදා වගේම මිනිස්සු කුඹුරට එනම වැඩපළ කරනවා වෙනදා වගේම සමනේ විදියට හැම දෙයක්ම වෙනවා. ඉතින් මේ ගෑනු කෙනා ජීවත් වෙලා තියෙන්නේ තනියම පොඩි කටුමැටි ගෙදරක විදුලියවත් තිබිලා නැහැ. ඒ ටික කාලයක් ගියාම කුඹුරට වැඩට යන එන අයට ටිකක් අමුතු දෙවල් වලට මුහුණ දෙන්න වෙනවා. කුඹුරට වතුර ගන්න ඕනේ නිසා ගමේ ගොඩක් පිරිමි පාන්දර කුඹුරට එනවා. ඉතින් එහෙම එන කෙනෙක් දවසක් පාන්දර එකට වගේ කුඹුරට අවිල්ලා ඉන්නවා. මෙහෙම ඉන්න වෙලාවක මේ මිනිස්සයා දකිනවා අර මැරුණු ගෑනු කෙනාගේ පාළුව බලන් වුණ ගෙදර පහනක් වගේ එළියක්. මේ එළිය දිහා ටිකක් වෙලා බලන් ඉන්න මේ මිනිස්සයාට පේන්නේ පාළුව වුණ කඩා වැටුණ ගෙයක් වෙනුවට මුලින් තිබුණ වගේ ලස්සන පිළිවෙලට තියෙන ගෙදරක්. ඉතින් මේ මිනිස්සයා මේ ගෙදරට ටිකක් ලන් වෙලා බලනවා ඒ පුදුමයි ගෙදර වෙනදා වගේ තිබුණට ගෙදර කවුරුවත් වෙන්න හිඳලා නැහැ. මේ විදියට ටික වෙලාවක් බලන් ඉන්න මේ මිනිස්සයාට පිටිපස්සෙන් කවුරු හරි රහසින් Tamanගේ නම කියලා කතා කරනවා වගේ අහෙන්න පටන් ගන්නවා. හැබැයි පුදුමයි කියන්නේ නම කියලා කතා කළත් කවුරුවත් වෙන්නේ නැහැ. මේ විදියට දෙපාරක් විතර නම කියලා කතා කළත් කවුරුවත් වෙන්න හිඳලා නැහැ. ඉතින් මෙහෙම ටිකක් වෙලා යනවා. අයේ ටික වෙලවකින් මෙයාට අහෙනවා අයම කවුරු හරි නම කියලා කතා කරනවා. වෙන පාරට වඩා ගොඩක් ළඟ වැඩි නිසා කලුවර වැඩි නිසා මේ මිනිස්සයා එකපාරම හැරිලා බලන්නේ කවුද මේ නම කියලා කතා කරන්නේ කියලා බලන්න. බලන්න දෙයක් නැහැ වෙන කවුරුවත් නෙමෙයි අර මිය ගිය ගෑනු කෙනා මේ මිනිස්සයා පිටිපස්සෙන් hina වෙලා බලාගෙන ඉන්නවා. කොණ්ඩේ කඩා දාලා සුදුමැලි වුණ බලන්න බැරි භයානක මුණක් තමා දැකලා තියෙන්නේ. ඉතින් කුඹුරට එන මිනිස්සෙක් මේ මිනිස්සයා ඒ ගෙදර ළඟ වැටිලා ඉන්නවා දැකලා තමා ගමට අරගෙන ගිහින් තියෙන්නේ. ගමේ මේ වගේ දේවල් අහන්න වුණත් ජීවත් වෙන්න මිනිස්සුන්ට ගොවිතැන කරන්න ඕනේ වුණා. ඉතින් තවත් මේ පාළු ගෙදර ළඟම ගමේ තවත් කෙනෙක්ගේ හේනක් තිබුණා. මේ මිනිස්සයාත් ගමේ ටිකක් චන්ඩි පාටකින් හිටිය තුවක්කුවක් එහෙම තිබුණ කෙනෙක්. මේ මිනිස්සයා ඔය වගේ කතා වැඩි ගණන් අරන් නැතුව තමයි ඉඳලා තියෙන්නේ. ඒ ගොඩක් දවස්වලට තනියම කැලේ දඩයමේ යන නිසා. ඉතින් දවසක් හොදටම වහින දවසක මේ මිනිස්සයාට රෑ හේනට යන්න වෙනවා. ගොඩක් වැස්ස දවස් වලට සත්තු වගාවට හානි කරන නිසා ඉතින් මේ මිනිස්සයා ගෙදරින් රෑ වැස්සේම කුඹුර පාළු ගෙදර පහු කරගෙන එයාගේ හේනට එනවා. ඉතින් මෙහෙම ඇවිලා වත්ත වටේම වටයක් ගිහින් බලලා පැලට එනවා ටිකක් නිදාගන්න හිතාගෙන. ගොඩක්ම අලින්ගෙන් අනතුරු වෙන නිසා ගහක් උඩ තමා මේ මිනිස්සයා නිදාගන්න පැල හදලා තියෙන්නේ. ඉතින් පැල උඩට නැගලා ටිකක් නිදාගන්නවා. වෙලාව රෑ 1 වගේ වෙනවා. නිින්ද යනවත් එක්කම වගේ මේ මිනිස්සයාට ඇහෙන්න ගන්නව කවුරු හරි ගොරව පැල වටේ පහලින් දුවනවා වගේ. ඉතින් මේ මිනිස්සයා ටෝච් එක අරගෙන එහෙට මෙහෙට කරලා බලනවා මොකක්ද මේ ඇහෙන්නේ කියලා. පැල ගොඩක් උස නිසා පහළ ගොඩක් කලුවරට පෙන්නේ නැති නිසා පුදුමයි කිසිම කෙනෙක් පෙන්නේ නැ පහලින් තියෙන පදුරක්වත් අඩුම තරමේ හෙලවෙන්නේවත් නැහැ. සතෙක් වෙන්න ඇති වැස්සනේ කියලා හිත හදාගෙන අයම නිදා ගන්නවා. අයෙමත් නිින්ද යනවත් එක්කම කලින් පාර වගේ නෙමෙයි මේ පාර කවුරුම හරි කෙනෙක් ඉනිමග දිගේ උඩට එනවා වගේ දැනෙනවා. කිරි සද්දෙත් එක්කම ඉනිමග හෙලවෙන්න ගන්නවා. එකපාරම ගැස්සිලා හරිනවා. ටෝච් එක අරගෙන ඉනිමග දිගේ පහලට ගහලා බලනවා පුදුමයි කවුරුවත් පෙන්නේ නැහැ. වැස්ස නිසා හුලකට ඉනිමග හෙලවෙනවා ඇති කියලා ආයෙමත් නිදාගන්න යනවා. ඒත් දෙපාරක් නෙමෙයි තුන්වෙනි පාරටත් ඉනිමග හෙලවෙන්න ගන්නවා. ටෝච් එක අතට ගන්නවා. ඉනිමග දිගේ පහළ බලනවා. කළු පාටට ගුලියක් වගේ දෙයක් ඉනිමග දිගේ උඩට එනවා දකිනවා. ඉතින් මේ පාර නම් මේ මිනිස්සයාගේ හිතට බයක් දැනෙන්න ගන්නවා. වෙන්නේ මොනවද කියලා හිතාගන්න බැරි තරමටම බය වෙනවා.
දෙපාරක් හිතන්නේ නැතුව අයම පාරක් ටෝච් එක ඉනිමග දිගේ